මේ බලන්න මේ නිවස තියෙන තැන මේ විදිහට නා යනකොට මේ ගෙදර අයට මොනවා හිතෙන්න ඇද්ද? මේ සිතුවීම් සියල්ල අද දකින්නකොට මොනවා හිතෙන්න ඇද්ද? මේ අරණායක බැලුම්ගල කන්ද අර ඈත පේන්නේ බංගලි මලේ කන්ද. මහමෙර දෙතරවා ආ කුරිරු ජල කඳ දෙරෙන සම්පත ගිලගන්නට තරම් සමත් වුණා. චණ්ඩ වූ රෞද්‍ර වූ රුතුරු වෙස්ගෙන මාරාවේශව ආ ජලපහර ප්‍රාණ ජීවිත මේ මහ පොළොව අස්සේ හංගන්නට තරම් කුරිරු වුණා. මේ සංසාරේ අපි කී පාරක් ගම් වතුරට අහු වෙලා ඇතිද? මේ සංසාරේ අපි කී පාරක් පස්සයට වැළලෙන්න ඇද්ද? මිනිස්සු වෙලා විතරක් නෙවෙයි සත්තු වෙලා කී පාරක් අපි ගම් වතුරට ගහගෙන යන්න ඇද්ද? මෙහෙම සංසාරයක යද්දි තමයි අපි එකිනෙකාට ගරහන්නේ, එකිනෙකාට දොස් කියන්නේ, එකිනෙකාට නිନ୍ଦා අපහාස කරන්නේ, අනවින කොඩිවින හදිහූනියම් කරන්නේ, පැලයිනි වැටට රණ්ඩු වෙන්නේ මරාගන්නේ. එනිසා මේ අධර්ම රාගය යටපත් කරන්න, විසම ලෝභය නැති කරන්න, මේවා හිත හිතා රාගයට ගරහන්ට, මේවා හිත හිතා දේශයට ගරහන්ට, මේවා හිත හිතා කෙලෙස් නැති කරගන්න. නොකා නොබී හම්බ කරගත් මුළු සේසතම වියදම් කරලා හදාගත්ත ගේ දොර චණ්ඩව ආ රුදුරු ජල රකුසා විසින් පැහැරගෙන ගොස් ඒ වෙනුවට වැලි, රොන්මඩ, කැලි කසල, මහා කොටන් එම ඉඩමෙහි දමා ගොස් තිබෙනවා. අනවතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති. එවත්නි මේ සංසාරේ අගක් මුලක් සොයාගත නොහැකිය. ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ. අතරතුරේ නොමැරි මැරේ දසදහස් වරේ. අපි මේ සංසාරේ ගම් වතුර කීයකට අහු වෙලැද්ද? පස්සට කී පාරක් වැළලෙන්න ඇද්ද? මිනිස්සු වෙලා විතරක් නෙවෙයි සත්තු වෙලා කී පාරක් අපි මේ සංසාරේ මැරෙන්න ඇද්ද? මෙහෙම සංසාරයක යද්දි නේද අපි එකිනෙකාට ගරහන්නේ, දොස් කියන්නේ, නිନ୍ଦා අපහාස කරන්නේ, අනවින කොඩිවින හදිහූනියම් කරන්නේ. මේවා හිත හිතා රාගයට ගරහන්ට, මේවා හිත හිතා කෙලෙස් නැති කරගන්න, මේවා හිත හිතා දේශයට ගරහන්ට